ස්වීට් ටාට් කේක්ස් YouTube channel එකෙන් අද මම ඔයාලට අරගෙන ආවේ අකුරු කියවන බබෙක්ට හදාගන්න පුළුවන් ලස්සන කේක් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා අඟල් 6 ට්‍රේ එකක දාලා බේක් කරගත්ත චොක්ලට් කේක් ග්‍රෑම් 500ක්. මුලින්ම මම මේක ක්‍රම් කෝට් කරගන්නවා. ක්‍රම් කෝට් කරපු කේක් එක පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ තියලා සෙකන්ඩ් කෝට් එක මම ඇප්ලයි කරගන්නවා. දැන් මම ෆොන්ඩන්ට් වලින් හදාගත්ත අයිටම්ස් වලින් මේ කේක් එක ලස්සන කරගන්නවා. එහෙනම් ඔයාලා බලාගෙන ඉන්නකෝ මම මේක කරන්නේ කොහොමද කියලා. දැන් මම තෙත පින්සලක් අරගෙන මේ අකුරු ටික ඔක්කොම පීද ගන්නවා. අකුරු වල තියෙන අයිසින් සුගර් ටික අයින් වෙන්න තමයි මම මෙහෙම පීද ගන්නෙ. මෙන්න මේ මසල් එක පාවිච්චි කරලා මම කේක් එකේ යට කොටස වටේට මේ වගේ පොඩි ඩොට්ස් තියාගන්නවා. ඔයාලට මේක නොසල් එකක් නැතුව පයිපින් බෑග් එක සිදුරු කරලා පයිප් කරගන්න පුළුවන්. දැන් මම කේක් බෝඩ් එකේ පාච්මන්ට් අකුරු ටික මෙන්න මේ විදිහට අලව ගන්නවා. කේක් එකේ වැඩ ටික දැන් ඉවරයි. හැමදාම මේ වගේ අලුත් කේක් ඩිසයින්ස් හදන විදිය බලා ගන්න මතකතුව ස්වීට් ටාට් කේක්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.